the seasons change. Every day feels new again. From snowy skies to summer rays, I live my life in my finished days. Here I grow, here I stay. Welcome to my finished days. Here I grow, here I stay. Welcome to my finished days. Here I grow. Here I stay. Welcome to my finished days. අදත් ඔයාලව ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා My Finish Days YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට ගෙනාවේ රසම රස වීඩියෝ එකක්. රසම රස වීඩියෝ එකක් කිව්වේ මේ vlog එකෙන් මම ඇත්තටම ගෙනාවේ අපි දවස් කීපයකම හදපු රස කෑම. මම මේ මුලින්ම ලෑස්ති වෙන්නේ ෆ්‍රෙෂ් ජූස් එකක් හදාගන්න. වැඩි වැඩ නැතුව බොහොම සිම්පල් විදිහට දොඩම් ගෙඩි කීපයක් අරගෙන ඒක මිරිකලා ෆ්‍රෙෂ් ජූස් එක හදාගත්තා. මම මුලින්ම මෙහෙම කියන්නම්කෝ. මං උයන්න ගොඩාක් ආස කෙනෙක්. හැබැයි අපි මේ රටේ ගෙවන කාර්යබහුල දිනචර්යාවත් එක්ක හැමදාම උයන්න අපිට සිද්ධ වෙන්නේ නැහැ. ඒකට වෙලාව ඉඩකඩ අඩුයි. හැබැයි අපිට නිදහසක් හම්බෙච්ච ගමන්ම අපි දෙන්නට පුළුවන් විදිහට දෙන්නම එකතු වෙලා මොනා හරි හදනවා. නිවාඩු දවසට විශේෂයෙන්ම ස්පෙෂල් මොනා හරි හදනවා. මම තනියම උයන්න ගත්තේ ඇත්තටම ෆින්ලන්ඩ් ආවට පස්සේ. මම ලංකාවේ ඉද්දී අපේ අම්මා එතකොට හස්බන්ඩ්ගේ අම්මා මට උයන්න කියලා දුන්නා. එයාලත් මාත් එක්කම එව්වා. මොකද මට එතකොට තනියෙන් උයන්න ලොකුවට පුරුද්දක් තිබ්බේ නැති නිසා. හැබැයි ඉතින් මෙහි ආවට පස්සේ අපිට වෙලා දෙන්න කවුරුත් නැහැනේ. අපි දෙන්නටම තමයි කෑම හදාගන්න වෙන්නේ. හැමදාම කඩෙන් කන්නත් බෑනේ. ඉතින් ඒක නිසා අපි දෙන්නම එක විදිහට උයන්න පුරුදු වුණා. ඉතින් මං අද ගෙනාවේ එක කෑම ಜಾති ගොඩක් පිරුණු වීඩියෝ එකක් වුණාට ඇත්තටම මේක කුකින් vlog එකක් නන් නෙමෙයි. මං එහෙම කිව්වේ මුලින් ඉඳන් අගට කෑම එක හැදෙන හැටි සවිස්තරාත්මකව මේකේ නැති නිසා. මට ඉතින් එහෙම කියලා දෙන්න තරම් කෑම වල ලොකු දැනුමක් නැහැ. ඉතින් අපිට හිතට එන විදිහට කෑම එක හදනවා. ඊට අමතරව කෑම හදලා රස විඳින එක විතරක් නෙමෙයි ඒක දැකලත් රස විඳින්න අපි දෙන්න හරිම ආසයි. ඉතින් ඒකයි ඒ වගේ තැන් ඔයාලත් එක්ක බෙදා ගන්න මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. Cold wind on my face, snow under my feet, quiet little streets, life feels so sweet. Northern lights dancing in the sky, every small moment passing by, from a dream so far away. Now I'm living every day. These are my finished days. Snowflakes, coffee, slow-paced waves. Through the dark I found my light. Soft hearts in the winter night. These are my finished days. ඉතින් හුඟ දවසකට පස්සේ ආසාවක් ආවා ෆිෂ් බන් ටිකක් හදන්න. ඉතින් මට අද නිවාඩු දවසකුත් නිසා ෆිෂ් බන් ටිකක් හදන්න ගත්තා. ඉතින් හුඟ කාලයකට පස්සේ මේ හදන්න ගත්ත නිසා ඇත්තටම රෙසිපි එකත් මට මතකයක් තිබ්බේ නැහැ. ඒ නිසා මමත් YouTube channel එකක් බලාගෙන තමයි මේක හදන්න ගත්තේ. බලන්නකෝ අන්තිම වෙද්දි හොඳට එනවද කියලා. මුලින්ම අවශ්‍ය කරන දේවල් ටිකක් ටගාලා ලෑස්ති කරගෙන
පිටි එක අනලා පිපෙන්න තියලා ඊට පස්සේ මේ දෙවනි පාර තමයි පොඩි පොඩි කෑලි වලට එක හා සමාන කෑලි වලට වෙන් කරලා ඒව රවුම් කරලා තව ටිකක් පිපෙන්න තිබ්බේ. ෆින්ලන්තේ කියන්නේ ගොඩාක් සීතල රටක්නේ. ඉතින් මේ වෙද්දී මෙහෙට හොඳටම වින්ට් එක. ඉතින් ඒව කැම වලටත් බලපානවා කියන්නේ මේ හදපු පිටි පිපෙන්න තියෙන වෙලාව සාමාන්‍යයෙන් විනාඩි 20ත් පැයක් අතර කාලයක්නේ යන්නේ. හැබැයි මේ කාලේ වෙනකොට මේ පිටි ඊස්ට් ඇක්ටිව් වෙලා පිපෙන්න ටිකක් ඊට වඩා වෙලාව යනවා. මට මේ ටික පිපෙන්න ගියා සාමාන්‍යයෙන් පැය එකමාරක් පැය දෙකක් වගේ. මේකට විසඳුමක් විදිහට මම දැක්කා කියලා තියෙනවා ගොඩක් අය oven එක ප්‍රීහීට් කරලා ඊට පස්සේ oven එක ඔෆ් කරලා පිටි ඩෝ එක පිපෙනකන් oven එක ඇතුලේ තියලා තියන්න පුළුවන් කියලා. හැබැයි මම මේක try කරන්න ගියේ නැහැ. මොකද හුඟ කාලයකට පස්සේනේ මම ෆිෂ් බන් හදන්න යන්නේ. ඉතින් ඒක නිසා මට බය හිතුණා ඩෝ එක හකයයි කියලා. ඒක නිසා මම සාමාන්‍ය විදිහටම පිටි ඩෝ එක එළිය තියලා පිපෙන්න දුන්නා. ඉතින් මේක හදද්දී මට ප්‍රමාණවල හිතා ගන්න බැරි හින්දා මම මුලින්ම පිටි ඩෝ එක කොටස් 8කට වෙන් කරගත්තා. ඒ වගේම දාන පේස්ට් එකත් මම කට්ලට් වලට වගේ වෙන වෙනම ගොලේ හදලා ඉවෙලා වෙන් කරගත්තා කොටස් 8කට. ඉතින් මේ වෙද්දී මට හිතෙනවා මේ ෆිෂ් බන් එක හොඳට එයි කියලා. මොකද ඩෝ එකේ තියෙන ටෙක්ස්චර් එක හැම හොඳ සොෆ්ට් එකට තියෙනවා කියලා මට දැනුණා. ඔයාලත් බලන්නකෝ ඉතින් අන්තිමට. Cold wind on my face, snow under my feet, quiet little streets, life feels so sweet. Northern lights dancing in the sky, every small moment passing by from a dream so far away. Now I'm living every day. These are my finished days. Snowflakes, coffee, slow-paced waves. Through the dark I found my light. Soft hearts in the winter night. These are my finished days. These are my finished days. Bus stops, long coats, frozen lakes, warm smiles behind quiet breaks, learning life in a brand new way, finding my finished days. These are my finished days. Snowflakes, coffee, slow-paced waves.
ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත මාළු පාන් ටික. හොඳ සුවඳකුත් එනවා මේ වෙලාවේ. ඉතින් මං ආසයි රසට කෑම හදන්න වගේම ලස්සනට ඒවා පිළිගන්වන්නත්. ඉතින් ඒකයි මේ එක පුංචි විකාර කරලා වීඩියෝස් ෆොටෝස් ගන්න ඉතින්. සුවඳට පෙනුමට වගේම හොඳ රසකුත් ෆිෂ් බන් එකේ තිබුණා. ඒ වගේම හොඳ සොෆ්ට් එකටත් තිබුණා. හස්බන්ඩ්ුත් කාලා බලලා කිව්වා ගොඩාක් රසයි කියලා. ඉතින් මට මාරම සතුටුයි. ඔයාලා මොකද හිතන්නේ? හොඳට ඇවිල්ලා තියෙනවා නේද? ඉතින් ඊට පස්සේ තවත් දවසක තවත් අලුත් කෑමක් හැදුවා. බලන්නකෝ ඔයාලා දන්නවද මේ කෑම එක කියලා? දැන්වත් ඔයාලා අඳුරගන්න ඇති. මේ තමයි ඥාන කතා. ඉතින් මේ විලන්තේ ඥාන කතා අපිට හොයාගන්න නැහැනේ. ඉතින් ගෙදරම හදලා අපිට කන්න හිතුණා. මේ මම ඥාන කතා හදපු පළවෙනි පාර. ඉතින් මේක හදද්දී පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඒ වුණාට මට මාරම දුකයි. මොකද ඒ ටික හරියට රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් කමක් නැහැ. ඊළඟ පාර මම හදන හැටිත් වීඩියෝ කරලා ඔයාලට දාන්නම්කෝ. හිතපු තරම්ම අමාරුනේ නැහැ මේ කුකි එක නම් හදන්න. ඔයාලත් try කරලා බලන්නකෝ. Cold wind on my face, snow under my feet, quiet little streets, life feels so sweet. අද වැඩේට බැස්සේ මගේ මාස්ටර් ෂෙෆ්, මගේ හස්බන්ඩ්. ඉතින් එයාද අලුත් දවසේ අලුත් කෑමක් හදන්නයි යන්නේ. අලුත් කෑමක් කිව්වේ අපි දෙන්නට ඒක අලුතෙන් හදන කෑමක්. මොකද අපි කාලා තිබ්බට රස බලලා තිබුණාට ඒක අපිම හදාගෙන කාලා තිබුණේ නෑ මීට කලින්. ඉතින් පළවෙනි පාර තමයි මේක අපි හදන්න try කළේ. ඉතින් මේ හදන්නේ baked potatoes. baked potatoes හදන එක ක්‍රම තියෙනවා. ඉතින් අපි හදන්නේ අපේම ක්‍රමයකට, අපි ආස ක්‍රමයකට, අපි කැමති දේවල් දාලා තමයි අපි මේක හදාගන්නේ. මුලින්ම සුපර් මාකට් එකේ තියෙනවා baked potatoes හදන්න ටිකක් ලොකු අලවර්ගයක්. ඒක අරගෙන හොඳට සෝදලා ඊට පස්සේ හොඳට බේක් කරගන්නවා ටික වෙලාවක්. ඒ බේක් කරලා අරගෙන තමන්ට කැමති එක දේවල්, ඒ කියන්නේ චීස්, එතකොට එක ස්පයිසස්, එක මීට් ಜಾති, ඒ වගේ දේවල් දානවා. බලන්නකෝ අපි මොනවද දැම්මේ කියලා. ඉතින් මගේ හස්බන්ඩ් මේකට ලෑස්ති කරගත්තා බටර්, ඒ වගේම චීස්, මොසරෙල්ලා චීස්, ඒ වගේම ගාර්ලික් ස්ප්‍රෙඩ් එකක් තියෙනවා ඒක. එතකොට බේක් බීන්ස්, මීට් විදිහට අපි තෝරගත්ත චිකන් චුටි කෑලි කපලා වෙලා ඒක බෙදලා ඊට පස්සේ බේකන් ටිකක් බෙදලා ඒ වගේම අනියන් ටිකක් ෆ්‍රයි කරලා අරගෙන ඒ වගේම පොඩ්ඩක් chili paste උත් ගත්තා. ඒ වගේම දවසක් දෙකක් තියාගන්න පුළුවන් කෑම අපි ටිකක් වැඩිපුර හදනවා එකපාර හදද්දි. මොකද අපි දෙන්න විතරක් ඉන්න හින්දා මං කිව්වනේ අපි දෙන්නට ඩේලි කෑම හදන්න බෑ කියලා. ඉතින් ටිකක් වැඩිපුර පුළුවන් වෙලාවට පුළුවන් කෑම හදනවා. ඒක අපි ෆ්‍රිජ් එකේ දාලා තියලා දවස් දෙකක් හරි 3ක් හරි ඒක කෑමට ගන්නවා. ජජ් කරන්න නම් එපා. කිචන් එක පොඩ්ඩක් මෙස් වෙලා තියෙන. ඉතින් කෑම ටිකක් වැඩිපුර හදද්දී ඒක හැම ගෙදරකම සාමාන්‍ය දෙයක් නේ. අපි කෑම ඔක්කොම හදලා හොඳට ක්ලීන් කරනවා. කතාවෙන් ඔන්න baked potatoes එකත් හදාගෙන ඉවර වෙන්න ළඟයි. අන්තිමට මේ තියෙන්නේ ෆිලින් එක සහ ගානිෂ් එක දාගන්න විදිහ. බලන්නකෝ රස පාටට තියෙනවා නේද? රස පාට විතරක් නෙමෙයි අම්බෝ ඇත්තටම මාරම රසයි මේක. ඔයාලත් හදලා බලන්න ඔයාලා කැමති විදිහට.
change. Every day feels new again. From snowy skies to summer rays, I live my life in my finished days. Wandering cities, chasing light. Every moment feels so bright. Here I grow, here I stay. Welcome to my finished days. Here I grow, here I stay. Welcome to my finished days. Here I grow. Here I stay. Welcome to my finished days. ඉතින් මේ තියෙන්නේ එයාගේ අතින් හැදුණු රසම රස අපේ කෑම වේල. ඔන්න තවත් දවසක හදන්න ටිකක් අමාරු කෑමක් හදන්නයි මේ යන්නේ. ඉතින් අපි ගත්තා පොන්චි ගෑස් ලිපක්. මෙහි තියෙන ඉලෙක්ට්‍රික් ලිපවල්නේ. ඉතින් අපි ට්‍රැවල් ගෑස් ලිපක් ගත්තා. අපි ගොඩක් කාලයකට කලින් තමයි ගත්තේ. මොකද අපි නිතරම එළියට යනවා. එතකොට අපි කැම්පින් යනවා. ඉතින් ඒවට ඕන කරන හින්දා තමයි අපි මේ ගෑස් ලිප ගත්තේ. ඉතින් මේ හදන්න යන්නේ අප. ඉතින් ඒකත් ටිකක් හොඳට ආවා කියන්නේ ඉතින් ලංකාවේ හදන තරම් හොඳටම නෙමෙයි. මට පුළුවන් විදිහට ඉතින් හොඳට ගත්තා. මේ තියෙන්නේ තවත් දවසක්. ඉතින් මෙතන එක જાතියේ කෑම කීපයක්ම තියෙනවනේ. මේ ඔක්කොම එක වේලකට කන්න නම් නෙමෙයි. ඉතින් අපි රෑට කන්න ගත්තේ සුප් එකකුයි ගාලික් බ්‍රෙඩ් ටිකකුයි ඒ වගේම බේක් කරපු සැමන් කෑලි දෙකකුයි. ඒ වගේම මේ ක්‍රොසන් ටික ගත්තේ නම් අපිට පහවදා උදේට කන්න. මං ඉතින් ඒකත් ගෙනාපු ගමන් නිසා ඒකත් ලස්සනට මේසෙන් තිබ්බා. ඔන්න අද ලස්සන අලුත් දවසක්. ඉතින් අද අපි දෙන්නම එකතු වෙලා තමයි කෑම වේලා හදන්න යන්නේ. මම මුලින්ම සීනි සම්බෝල ටිකක් හදලා එළවලු බට්ටියකුත් හදලා ගත්තා. ඊළඟට එයා ප්‍රෝන්ස් ටිකක් සුද්ධ කරලා සෝදලා අරගෙන ඩෙවල් එකක් දාන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඔයාලත් බලන්නකෝ අද අපේ කෑම එක කොහොමද එන්නේ කියලා. Cold wind on my face, snow under my feet, quiet little streets, life feels so sweet. Northern lights dancing in the sky, every small moment passing by. From a dream so far away, now I'm living every day. These are my finished days. Snowflakes, coffee, slow-paced waves. Through the dark I found my light. Soft hearts in the winter night. These are my finished days.
ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉසොඩෙවල් එකත් හැදීගෙන යන්නේ. මාරම සුවඳක් එනවා මේ වෙලාවේ. හොඳටම බඩගින්නෙත් එක්ක ඉන්නේ. In the north where the seasons change, every day feels new again. From snowy skies to summer rain, I live my life in my finished days. Wandering cities, chasing light. Every moment feels so bright. Here I grow, here I stay. Welcome to my finished days. Here I grow, here I stay. Welcome to my finished days. Here I grow. Here I stay. Welcome to my finished days. ඔන්න අපේ ඉසොඩෙවල් එකත් හදලා ඉවරයි. පේනවනේ ඒකේ තියෙන රස පාට. අපි දෙන්න දැන් ඉතින් හදාගත්ත කෑම ටික රස බලන්නයි යන්නේ. මං හිතනවා ඔයාලා අද මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඒ වගේම ෆින්ලන්තයේ ගෙවන අපේ ජීවිතයේ දවස් ඔයාලත් එක්ක බෙදා ගන්න ආදරෙන් බලාගෙන ඉන්නවා. ඉතින් මේ වීඩියෝ එක බලාගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝස් ගොඩාක් අරගෙන යන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. ඉතින් නැවත වරක් ඔයාලට ගොඩාක් ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.